මාස්ටර් අයියේ මේ පොඩි ඉල්ලීමක් කරන්නද? ඔව් මොකද්ද? මේ ලයිව් එකේ සින්දුවක් කියන්න දෙනවද? කවුද? ටකාසි. ටකාසි දෙන්න. දෙනවද අයියේ? එකක් දාලා තියෙනවා ඔයාලට. දෙන්න. ඊළඟට දෙන්න. මට එකක් දාන්න. මාස්ටර් මේ මගියන කඩේ. සෙටින්ග්ස් මොකුත් හදලා තිබ්බේ නැහැ. ඒකයි දෙපාරක් තුන් පාරක් ගියේ සමා වෙන්න ඕනේ. මේ මාස්ටර් අයියේ සින්දුවක් දෙනවද කියන්නේ? යා එන්නකො ටකාසි නේද? ඔව් ටකාසි. අවනේ හරිනේ නම් යනවා බයි බයි. බහුද ටකාසි එනවා සින්දුවක් කියන්න. පහි ඔයාලට සින්දු කියන්න බැයිද? බෑ. ආදානේ අපි යනවා බයි. ඉන්න බලන්න. මල්ලි ඔයා මොනවද කියන රැප්? එනවා සින්දුවක් කියන්න. පහි ඔයාලට සින්දු කියන්න බැයිද? බෑ. ආදානේ අපි යනවා බයි. ඉන්න බලන්න. මල්ලි ඔයා මොනවද කියන රැප්? රැප් එකක් වගේද කියන්නේ? නෑ නිකන් සින්දුවක් කියන්න. මරුණ හිතේ කියන්නේ. මං කවද්ද බල් ළඟදී කියපුවේ පන්සිලු. මට දවසේ දීපන් මෝඩයා. වෙන්න බං එනම් කන්ටෙන්ට් එකක් අටෙන්ඩ් බෑ යකෝ මං ගැහුවා කියලා. මේ මෝඩ කතා කියන්න එපා. මරුණ හිතේ කියන්නේ අයියේ. මරුණු හිතේ ඊට ඉල්ල. ඔව්. එලකිරි සුද්දා. හැබැයි ලස්සනට කියන්න ඕනේ ගිටාර එකක් තියනවා. නෑ ගිටාර නෑ. ඔයා අතට ෆිස්ට් එකක් දාගෙන හැබැයි කියන්න බෑ එතකොට. හරි ඉන්න මං ගන්න නැත්තා ගන්න. මහීට දෙමුළු අන්නෝස්පෝ එක. මේ මහී ගහනවද? මහී ගහනනේ. මේ කියන්නයි. හරි කියන්න. ඕනේ. සීරුණු හදවත පෙලා ආඩම්බර කම් එපා රෑ අඳුරේ මාතවා ආගන්තුක කම් එපා යලි සිහිවෙ ආඩම්බර කම් එපා රෑ අඳුරේ මාතවා ආගන්තුක කම් එපා යලි සිහිවේ විරිදුම් දිදිර පුරා බෑහතකම් යලි නෑ ඔබ ගවින්ම මිදන්න අතීතේ තියා සමුගන්න බෑ හිත නෑ මරුණු හිතේ ඉඩ ඉල්ලා නැවිත් ඉදින් නම් සදා පැහැතුල් කතා නැසී ගියා ලංවී දැවටී මාගේ උන්නා ඒ කාලේ මතකයි ආදරෙන් සැනසුනා මරුණු හිතේ ඉඩ ඉල්ලා නැවිත් ඉදින් නම් සදා පැහැදුල් කතා නැසී ගියා එච්චර එල පොඩක් මල්ලිගේ අර උච්ච ස්වරයට යද්දි පිච් එක පොඩ්ඩක් අවුල් ගියා ඒ අරින්න මල්ලි පර්ෆෙක්ට් මම වොයිස් වේදිකාවේ මල්ලි අර නිවේදනය කරන හින්දා මම එහෙම කියන්නේ මට මේ මල්ලිගේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා හදාගන්න එතකොට මල්ලි අපේ මේ ෂෙහාන් එතකොට යුරේ කවුද අපේ ටොහානි සහ මාස්ටර් සහ අපේ කවුද අයින සින්දු කියන කවුද අපි දාන්නේ උමාරියා මේ හතර දෙනාගෙන් වකාවත් තෝරගන්න මම ගවස් තෝරගන්නවානේ මාව තෝරගන්නවා වගේ මල්ලි ගහමු අපි මේ සක්කල කොර වෙන්න සින්දුවක් මල්ලි anyway සුපිරි මල්ලිගේ කන්ෆිඩන්ස් ලෙවල් එක සුපිරි හොඳේ මේ කියන්නේ මොන හරි ඉස්කෝලේත් එහෙම මොන හරි ඇක්ටිවිටීස් එහෙම මොන මියුසික් කරනවා නෑ මම මියුසික් නෙමෙයි මං ආර්ට් කරන්නේ හොඳ ආට් කරනවා කියන්නේ ඉතින් තනි කරම මල්ලි සෞන්දර්යාත්මකයිනේ එන්න අවුලක් නෑ මල්ලි වැඩේ කරගෙන යන්න keep it up good luck මචං හරි අයියේ මම යනවා අපි ගියා ජයවා හරි ඒවා